ස්ටිකර්ස් 25ක් එකතු වුණාම අපි gift එකක් දෙනවා හැම සැරේම. හැම ක්ලාස් එකේම දුන්නා. දැන් එහෙම පළවෙනි පාර 25 එකතු වෙලා gift එකක් ගත්තා සුරණී යලින්දී. ඒ වගේම දැන් මේ ඒ සෙට් එකටම තව අලුතෙන් 25ක් ආයෙ ස්ටිකර්ස් 25ක් එකතු කරගෙන තියෙනවා. ඒ දෙන්නම. ඒ කියන්නේ දෙවෙනි 25. ඒ කියන්නේ හොඳට වැඩ කරොත් තමයි මේ 25 හම්බෙන්නේ. නේ? දන්නවනේ. හොඳට වැඩ කරාම හම්බෙන ස්ටිකර්ස් 25 දෙවෙනි සෙට් එක. ඉතින් මේ දෙවෙනි සෙට් එකට අදාළ gift එක මම අද ගෙනාවා. චූටි gift එකක් තියෙන්නේ. මම ඉතින් ආරාධනා කරනවා මේ ළමයි දෙන්නට ඇවිල්ලා මේ gift එක ගන්න. දැන් ටිකටම හොඳට වැඩ කරන්න ඕනේ මේ වගේම. රයිට්? ඔයාලා දන්නවා අපේ ක්ලාස් එකේ ස්ටිකර්ස් දෙන සිස්ටම් එක දන්නවනේ. ඒ කියන්නේ වැඩ කරන් ආවම හෝම්වර්ක් කරන් ආවම ඩික්ටේෂන් ඔක්කොම හරිය ගියාම පේපර් එකකට හයියස්ට් මාක්ස් ගත්තාම නේ ස්ටිකර් එකක් ගන්න දෙනවනේ. එහෙම ස්ටිකර්ස් කීයක් එකතු වෙනවද? 25ක් එකතු වුණා. 25ක් එකතු වුණාම ඒ 25ක් එකතු වෙච්ච ළමයාට පොඩි gift එකක් අපි දෙනවා. හරි ඔයගොල්ලෝ දිරිමත් කරන්න තමයි මේක දෙන්නේ. එතකොට දැන් මේ සැරේ එහෙම ස්ටිකර්ස් 25ක් එකතු වෙච්ච ළමයෙක් ඉන්නවා අපේ ක්ලාස් එකේ. අපි යාට පොඩි gift එකක් අදගෙන ආවා. ඒක දෙන්න ලෑස්ති වෙන්න. ඔයාලත් මේකෙන් පොඩි ආදර්ශයක් ගන්න ඕනේ. හරියට වැඩ කරලා එදිනෙදා හෝම්වර්ක් එදිනෙදා කරන් ආවම ස්ටිකරයක් ගානේ දෙනවා. ඩික්ටේෂන් හරි ගියාම ස්ටිකරයක් ගානේ දෙනවා. නේද? දන්නවනේ ඒක? එතකොට එහෙම ස්ටිකර්ස් 25ක් එකතු කරගන්න ඔයාලත් මේ වගේ gift එකක් ගන්න පුළුවන්. ඔයාලත් මේකෙන් දිරිමත් වෙන්න ඕන. මම එහෙනම් ඉන්වයිට් කරනවා අපේ අදීෂට. grade 8 අදීෂ. එයාගේ පළවෙනි ස්ටිකර්ස් 25ට අදාළ gift එක ගන්න කියලා.